මටත් බත් කටක් කවන්නකෝ. මේ කොල්ල ලොකු වුණාට මොකද තාම පොඩි ළමෙක් වගේ. මේ කසාදයක් බැඳපු කොල්ලෙක්ද මේ? අද වෙනකම් කොණ්ඩේ පීරන්නේ නෑනේ. මෙහෙනම්. මේ විරළු අච්චර වගේ. අම්මා කට කැමතිනේ. ආනේ පුතේ. අම්මේ ඔලුව ටික කත කරන්නකෝ. කොමෙන් මේ. අපරාධය කසාද බැන්දේ. කසාද නොබැඳ ඉන්න තිබ්බේ. මට නම් ඔය කෝලම් බල්ලා දැන් ඇති වෙලා තියෙන්නේ. මම යනවා අපේ අම්මලාගේ දිහා. දුවට කතා කරන්න දෙයක් තියෙනවා නම් කොල්ලවත් එක්ක ගිහලා කාමරේට ගිහලා කතා කරගන්න. මම වයසක ගෑණිනේ. සතුටට පපු යමාරුවක් එහෙම ආවොත්. මේක පොඩ්ඩක් අහගන්න. දුව ගියොත් මගේ පුතාට තව නෝනා කෙනෙක් ගේන්න පුළුවන්. මගේ පුතා ගියොත් ඔයාට තව මහත්තයෙක් ගේන්න පුළුවන්. හැබැයි පුතේ මං ගියොත් අම්මෙක් වරන් ගේන්න බෑ. පුතෙක් මැරි කරනවා කියලා කියන්නේ අම්මෙක්ගේ මව් සෙනෙහස මැරෙනවා කියන එක නෙමෙයි. ඔයා මගේ පුතාට සහෝදරියෙක් වගේ, යාළුවෙක් වගේ, අම්මෙක් වගේ බිරිඳක් වෙන්න. හැබැයි මම වගේ නෙමෙයි පුතේ. මං තමයි අම්මා. අම්මෙක් පුතෙක්ට ආදරෙන් ඉන්න එකයි, පුතෙක් අම්මෙක්ට ආදරේ ඉන්න එකයි ඔයාට බලන්න බෑ කියලා කියන්නේ. ඔයා මගේ පුතාට හොඳ යාළුවෙකුත් නෙමෙයි, හොඳ සහෝදරියෙකුත් නෙමෙයි, හොඳ අම්මෙකුත් නෙමෙයි, කොටිම කිව්වොත් හොඳ බිරිඳකුත් නෙමෙයි. මං කියන්න ඕන දේ කිව්වා. එහින් එයා ඔයාලා ඕන දෙයක් කරගන්න එකයි. ඔය බත් එක ගෑස් ලිපේ තියන්න එපා. අර එළියේ තියෙන දර ලිපේ තියන්න. ඇයි යන්නේ එතන බටයක් තියෙනවා ෆූ ෆූ ගග බිමල ගිරි ටිකක් කවුලක නට බත් එක ඉක්මනින් ඉදෙයි. ගෑස් එකේ තියන්න එපා ගෑස් අපරාධනේ. පොඩ්ඩක් අලු ගැවුණා කියලා කමන්නේ. මම ඔයට වැඩිය ලස්සනට හිටියා. ඈ ඔය මම ඒ ලිපේ පිඹල තමයි මම මේ දැලි ගෑවිලා වගේ දැන් ඉන්නේ. චුට්ටක් ගැවුණා කියලා කමන්නේ. දැලි ටිකක්. මේ ඒසි එකක් ගන්න යන පිස්සුද? ඈ ඇයි යන්නේ මොනවටද ඔච්චර කරන්ට් බිල් ගෙවන්නේ? අපිත් හිටියනේ මේ ඒසි නැතුව ඕන තරම්. ඈ හොඳට බිම පිහ දාන්න. තෙත රෙද්දක් කරගෙන සැරෙන් සැරේට බිම පිහ දාන්න. ඇඟට සිසිලසක් දැනෙනවා. හරිද? අපි නම් අන්න ඔය වත්තපල්ලෑ වැඩ කරලා ඔක්කොම කරලා ඉවරලා අපිට මහන්සිය දහඩිය ඒත් අපිට ඒසි උමනා වුන්නේ නැහනේ. මේ අකෝ ෆෝන් එකේ උඩට පල්ලයට යනවා උඩට පල්ලයට යනවා කිසිම වැඩක් කරන්න නැති දහඩිය දාන තරම් මොකද්ද ඔයගොල්ලෝ කරන්නේ? ඒසි උමනා නැහැ. ඒසි උමනා නැහැ. උදේට නැගිට්ටාම හොඳ කැඳ එකක් බොන්න. ඇඟට සිසිලසක් දැනෙනවා. හොඳට වතුර බොන්න. ඇඟ සිසිල් කරන කෑමක් කන්න. එතකොට ඒසි කරා වගේ තමයි. බොරුවට ඒසි. යකෝ අපිට ඕවා උමනා වුන්නේ නැහනේ. සැප ගන්න ඇවිල්ලා තියෙන්නේ. අතේ හොදන්න. හැම වෙලෙම ඉතින් වොෂින් මැෂින් පාවිච්චි කරන්න ඕනේ කියලා දෙයක් නැහනේ. අපි නම් එහෙම නෙමෙයි. එහෙමම රෙදි කූඩේ ඔහොම අරගෙන ගිහලා යනවා වත්ත බල්ලයට. ගිහිල්ලා ලිනේ වතුර ඇදලා ඊට පස්සේ තමයි රෙදි ටික හොදලා වේලල කරගෙන එන්නේ. ඔයගලන්ට මේ ගේ ඇතුළම නාන කාමරයකුත් තියාගෙන වොෂින් මැෂින් එකේම දාන්න අතේ හොදන්න. බඳින්න කලින් නම් ඔහොම නිදා ගන්න ඇති. හැබැයි බැන්දට පස්සේ නම් ඔහොම බෑ. හරිද? ගෑනු කියන්නේ ගෙදරක සිරිය කාන්තාව. ඔහොම ඉතින් උඩ දාගෙන නිදාගෙන හරියන්නේ නැහනේ. උන්දේම නැගිටින්න. නැකිරලා පහනක් පත්තු කරලා කෑමක් බීමක් හදලා මිනිහට තේ එකක් ගෙනල්ලා දීලා මිනිහගේ කකුලට වැඳලා එහෙමයි. සිරියා කාන්තාවක් වුණාම. ඕම නිදාගෙන හරියන්නේ නැහැ. මේ අපේ කොල්ල ඉදියාප කන්න හරි ආසයි. ඔය ආස නැති බව ඇත්ත. ඒ වුණාට මගේ කොල්ල ආසයිනේ. කොල්ලට හදලා දෙන්න. දැන් මේ අවුරුදු 25 තිස්සේ මං ඉන්නේ. මං ආස කරන කිසි කෑම එකක් මම හදාගෙන කන්නේ නැහැ. මගේ මිනිහටයි මගේ ළමයට ආස කෑම තමයි මම හදන්නේ. ඔයත් එහෙම තමයි. ගෑනු කියන්නේ කැපකිරීම කරන්න ඕනේ. තේරුණාද? මේ ඉදියාප ටිකක් හදලා ගන්න. අපේ කොල්ල හරි ආසයි අලහොදිත් එක්ක කන්න. ඔයා බඳින්න කලින් ඔය වගේ ඇඳුම් අඳින්න ඇති. හැබැයි දැන් නම් ඕවා අඳින්න එපා නේද?
වටේ පිටේ මිනිස්සුන්ගෙන් අපිට තමයි කතා අහගන්න වෙන්නේ. මේ මමත් ඔය ළමසි කාලේ ඔය ඇන්දේ නැහැ. මමත් ලස්සනට මිනිකම් තමයි ඇන්දේ. හැබැයි බැන්දට පස්සේ එහෙම නෙමෙයි. හොඳට කර බඩ ඇඟ ඔක්කොම වැහෙන්න තමයි මං ඇන්දේ. හරි අපිව ලැජ්ජ කරන්න එපා. ලස්සනට පිළිවෙලට ඇඳගෙන ඉන්න. ඔය දවස් තිස්සෙම පුටුවේ වාඩි වෙලා ඉන්න එපා. වැඩ නැති වුණත් කමක් නැහැ. වැඩ මවාගෙන හරි කරන්න. වැඩ මවාගෙන හරි කරන්න. එහෙමයි ගෑනු. මම නම් ඔය වාඩි වෙලා ඉන්නේ නැහනේ. දැකලා තියෙනවද මම පුටුවේ වාඩි වෙලා ඉන්නවා. මම මොන හරි කරනවා. මොන හරි කරනවා. ඈ ඔය මිදුලක් අතු ගන්න යන්නකෝ. අර කානුවේ ජරාවේ පිරලා තියෙන ඒව චුට්ටක් අස් කරන්නකෝ. ඈ කුස්සිය පිහදලා තිබුණත් කමක් නැහැ. පිහදාන්න. පිහදාන්න. වැඩ කර ඉන්න. වාඩි වෙලා ඉන්න එපා. ඔය මොනවද කරන්නේ? පුතා කාලා පිගාන හොම තියන්න. ඇයි යන්නේ නෝනෙක් ඉන්නේ? එයා කරලා දෙයි. නෝනෙක් ගෙනල්ලා තියෙන වෙන වැඩකට නෙමෙයිනේ. ඒව කරන්නත් තමයි.